ආයුබෝවන් තෙරුවන් සරණයි හැම දිනාටම පිල්ලොල ඉස්කෝලේ හාමුදුරුවෝ YouTube channel එක හරහා ක්‍රියාත්මක කරනු ලබන බෞද්ධ ධර්මාචාර විභාගය අභිධර්මය 4 වන පරිච්ඡේදයේ සංකත අසංකත ධර්ම පාඩම ශ්‍රවණය කරමු. ධර්ම යන වචනය බුදු සමයෙහි විවිධ අර්ථ හැඟවීම සඳහා යෙදුණු ජනප්‍රිය පදයකි. එයට අරුත් කීමේදී යෙදී ඇති පරිසරයට අනුව කරනු ලබන්නේ එහෙයිනි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී යන්නෙහි එන ධම්ම යන වචනය සබ්බේ ධම්මා අනාත්තා යන්නෙහි එන අර්ථය නොවේ. කුසල ධම්මා අකුසල ධම්මා වැනි තැන්වල ඊටත් වෙනස් අර්ථයකි. මෙසේ ධම්ම යන වචනයට අටුවාවලදී ගුණ දේශනා පරියත්ති නිස්සත්ත නිජ්ජීව ශුන්‍යතා හේතු සච්ච චතුසච්ච සමාධි පඤ්ඤා පකති සභාව පුඤ්ඤ ආපත්‍ති ඤෙය්‍ය යන අරුත් විවිධ සංදර්ශනවලදී ඉදිරිපත් කර ඇත. මෙම විවිධාර්ථවත් බව සූත්‍ර පිටකයේ හා විනය පිටකයේ පමණක් නොව අභිධර්ම පිටකයේද දක්නට ලැබේ. අභිධර්ම පිටකයේදී ධම්ම යන්න හැකිතරම් නිශ්චිත පරිද්දකින් සමස්ත ඤෙය්‍ය විෂය නුවණින් දත හැකි සියලුම කරුණු හැඳින්වීම සඳහා උපයෝගී කරගෙන ඇති බව පෙනේ. අභිධර්මයේ කාර්යය වන්නේ ධර්ම ප්‍රවිචය හෙවත් ධර්ම පිළිබඳ විභාග කිරීමයි. එහිදී ධර්ම වශයෙන් ගැනෙන සියල්ල සංකත හා අසංකත වශයෙන් නිර්වශේෂ බෙදුමකට ඉතිරි නොවනසේ බෙදා දැක්වීම භාජන කරනු ලැබේ. සූත්‍ර පිටකයෙහි ධර්ම විභාග පදනම් කරගෙන වඩාත් ශාස්ත්‍රීය ආකාරයෙන් යථාර්ථය විවරණය කිරීම සඳහා මෙම සංකත අසංකත ભેදය උපයෝගී කරගනු ලැබේ. සංකත යන්නෙන් විවිධ සාධක සමවායයෙන් ප්‍රතිත්‍ය සමුප්පාද න්‍යායානුකූලව හටගත් යන අර්ථ හැඟවෙයි. සංස්කරණය වූ හටගත් ඕනෑම දෙයක් සංකත වශයෙන් හැඳින්විය හැක. සංස්කෘත හා සිංහල භාෂාවන්හි යෙදෙන සංස්කෘත යන්නෙහි තේරුමද සැකසුණු යන්නයි. අසංකත යන්නෙන් මෙහි විරුද්ධාර්ථය හැඟවෙයි. කිසිම හේතු ප්‍රත්‍යාදී දෙයකින් සකස් නොවූ දෙයක් එයින් හැඟවෙයි. අභිධර්මයේ ඉගැන්වෙන චිත්ත චෛතසික හා රූප යන ත්‍රිවිධ පරමාර්ථ ධර්ම මේ ගණයට අයත්ය. තේරවාදී බුදු සමයෙහි පිළිගැනෙන එකම අසංස්කෘත නිර්වාණ ධර්මයේ පමණි. වෙනත් බෞද්ධ සම්ප්‍රදායන්හි ආකාශයේද අසංස්කෘතයක්සේ පිළිගෙන ඇත. කිසිවකින් තොර හිස් අවකාශයේ උපන් හටගත්ෝ සැකසුණු දෙයක් නොවන බව යන තේරුමෙන් එය දක්වා ඇත. නිර්වාණයද ප්‍රතිසංඛ්‍යා නිරෝධ හා අප්‍රතිසංඛ්‍යා නිරෝධයයි දෙකකට බෙදා ආකාශයද සමග එකටගෙන අසංස්කෘත ධර්ම තුනක් කොට එම සම්ප්‍රදායන්හි දක්වනු ලැබේ. එහෙත් තේරවාදී අභිධර්මයේ ඉගැන්වීම අනුව ලොව ඇත්තේ එකම අසංස්කෘතයක් පමණි. එනම් නිර්වාණයයි. පටිච්ච සමුප්පාදෙහි අවිජ්ජා පත්‍ය සංඛාරා යන්නෙහි සංඛාර නමින් හඳුන්වන්නේ කුසල හා අකුසල සංස්කාර පමණි. සංචේතනිකව කාය වචී මනෝ යන ත්‍රිවිධ ద్వාරයෙන් කරනු ලබන ක්‍රියාවල ගුණය සංස්කාර ලෙස හැඳින්වෙන්නේ සත්වයන්ගේ සාංශාරික පැවැත්මෙහි සංස්කාරක ප්‍රවේශය එහිනි. සකස් කරන යන අර්ථය එහිදී ඉස්මතු වේ. සංකත අසංකත ભેදෙහිලා දැක්වෙන සංස්කාර යනුවෙන් හටගත් ධර්ම හැඟවේ. සබ්බේ සංඛාරා අනිච්චා යන්නෙහි සංඛාරා යන පදයෙන් දක්වා ඇත්තේ හේතුප්‍රත්‍ය සමවායයෙන් හටගන්නා සංකත ධර්මය. අභිධර්මයේදී සංකත ධම්ම වශයෙන් නිර්වචන කරනු ලබන්නේද ඒවාමය. මෙයින් හැඟවෙන්නේ ලෝක පවත්නා සෑම දෙයක්ම නිර්වශේෂ වශයෙන් සංකත හා අසංකත යන ભેදයට ඇතුළත් බවය. මෙයින් බැහැර කිසිවක් පිළිබඳව කිසිවෙකුට කතා කළ නොහේ. ඉන්ද්‍රියානුභූතික ඉඳුරන් ඇසුරෙන් දත හැකි අතේන්ද්‍රියානුභූතික අභිඥා මගින් දත හැකි හෝ පාර අනුභූතික ඉඳුරන් හෝ අභිඥා මගින් දත නොහැකි කිසිම සත්තාවක් ධම්ම යන සර්වග්‍රාහී පදයෙන් පිටතට නොගෙනෙන අතර සංකත අසංකත ව්‍යවහාරය ඒ සියල්ල මුළුමනින්ම හසු කර ගනී. එහෙන් අභිධර්ම පිටකයේ එන සංකත අසංකත ධර්ම විග්‍රහය සමස්ත යථාර්ථයේම ලක්ෂණ කතනයක්සේ හැඳින්විය හැක. සංකත හා අසංකත ධර්මයන්ගේ යථා තත්ත්වය පසක් කිරීම බෞද්ධ ආගමික ප්‍රතිපදාවෙහි අවශ්‍ය අරමුණක් බව උගන්වා තිබේ. සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා යන්නෙන් පැහැදිලි කරන්නේ එයයි.
විසුද්ධිය හෙවත් නිවන් සුව ලබා ගැනීම සඳහා ඇති මඟ සියලු සංස්කාර අනිත්‍ය හා දුක් බවද සියලු සංකාර අනාත්ම බවද නුවණින් දැක ගැනීම බව මෙයින් ඉගැන්වේ. මෙහි සංකාර යන පදයෙන් සියලු සංකත ධර්ම හඟවන අතර ධම්මා යන්නෙන් සංකත හා අසංකත යන දෙවර්ගයම හඟවයි. සංඛාරා ධර්ම පිළිබඳව අනිත්‍ය දුක්ඛ හා අනාත්ම යන ත්‍රිලකුණම දත යුතු අතර අසංකත ධර්ම සම්බන්ධයෙන් අනත්ත් බව දත යුතු වෙයි. යමක් අනත්ත් වන්නේ හුදෙක් අනිත්‍ය හා දුක නිසාම නොවන බව මෙයින් ප්‍රකට වෙයි. ආත්ම වශයෙන් ගත යුතු පෞද්ගලික පැවැත්මක් නොමැති හේයින්ද අනාත්ම වෙයි. යමක් ආත්ම වන්නේ නම් එහිලා ආත්ම දෘෂ්ටිය හටගනී. දෘෂ්ටිය අනු හානිකර වූ දෙයක් බව බුදු සමයෙහි ගැන්වෙයි. එහෙයින් නිර්වාණය පිළිබඳව පවා දෘෂ්ටි ඇතිකර නොගත යුතු බව බුදු සමය උගන්වයි. සංස්කෘත ධර්මවල ලක්ෂණ කතනයේදී අනිච්ච දුක්ඛ හා අනාත්ම යනු වඩාත් පැහැදිලි කරනු පිණිස එහි පැවැත්ම තවදුරටත් සියුම්ව විග්‍රහ කර දක්වනු ලැබේ. තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඨිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති යනුවෙන් එය දක්වා ඇත. ඒ අනුව සංස්කෘත ධර්මවල ලක්ෂණ තුනක් අනිවාර්යයෙන්ම දක්නා ලැබේ. එනම් උපත විපත හා පැවැත්මේ වෙනස් වීමයි. සෑම ධර්මයකම සමාරම්භයේ පටිච්ච සමුප්පාද ක්‍රමයට සිදුවෙයි. ප්‍රත්‍ය සාමග්‍රිය හේතුවෙන් කිසියම් නාමයක් හෝ රූපයක් ප්‍රාදුර්භූත වීම උප්පාද නමින් හැඳින්වේ. එමෙන්ම එහි ප්‍රත්‍ය විසිර යාමෙන් ස්වરૂපය වෙනස් වීමෙන් සිදුවන ක්‍රියාවලිය ඨිතස්ස අඤ්ඤතත්ත හා වය යනුවෙන් හැඳින්වේ. සූත්‍ර පිටකයේදී මෙසේ දැක් වූ ලක්ෂණත්‍රය අභිධර්ම පිටකයේදී වඩාත් සූක්ෂමව බෝධය පිණිස ක්ෂණ වශයෙන් බෙදා දැක්වේ. ඒ අනුව ධර්මයක පැවැත්ම ක්ෂණ තුනකින් විස්තර කරනු ලැබේ. උප්පාදක්කන ඉපදෙන ක්ෂණය, ඨිතික්කන පවතින ක්ෂණය, භංගක්කන විනාශ වන ක්ෂණ. මේ ක්ෂණ තුන ධර්ම තුනක් නොවේ. එකම ධර්මයේ පැවැත්ම අවස්ථා තුනකි. එම ක්ෂණ තුන එකම ක්ෂණික ධර්මයක අවස්ථා තුනක් බව අවධාරණය වෙයි. මෙහි වැදගත් කරුණ නම් ඨිතික්කන යන්න ජරතාව වශයෙන් විස්තර වීමයි. එය නොවෙනස්ව පවතින මොහොතක් නොව දි รา යාමක් සිදුවන අවස්ථාවකි. අටුවාචාර්යයන් වහන්සේලා එය විස්තර කරන්නේ නව භාවපගමය හෙවත් නව භව අලුත් භව ඉවත්ව යාම පරණ වීම වශයෙනි. යමක් පරණ වූ පමණින් එහි මූලික ස්වභාවය අතුරුදහන් වන්නේ නැත. එහෙන් ජරතාව නම් සබහාවානපගම ස්වභාවය නැති නොවීම වශයෙන්ද පැහැදිලි කර ඇත. එය වී පරණ වීම වීහි පුරාණ භාවෝ විය වැනිය. තේරවාදී අභිධර්මයේ පැවැත්ම පිළිබඳ විග්‍රහයේ සියුම් බව මෙහෙන් තේරුම් ගත හැක. ගතික බව අවධාරණය කරන අතරම ධර්මයක පැවැත්ම පිළිගැනීමද සියුම් ලෙස සමතුලිත අයුරකින් කර තිබීම වැදගත්ය. ජරතාව යනු නිරෝධාභිමුඛ අවස්ථාව හෙවත් නිරුද්ධ වීමට මුහුණ දී සිටින අවස්ථාව වශයෙන්ද දක්වා ඇත. ලෝක කිසිවක් භංගක්ෂණයට ලක් නොවී නොසිටින බවද භංගය අනිවාර්ය බවද මෙහි හැඟවේ. කෙසේ වුවද චිත්ත හා රූප ධර්මයන්ගේ පැවැත්මෙහි වෙනසක්ද උගන්වා තිබේ. චිත්ත ධර්මයන්හි ඨිතිය රූප ධර්මයන්හි ඨිතියට වඩා කෙටි වේ. වෙනත් විදියකින් කිවහොත් රූපාක්ෂණ චිත්තාක්ෂණ වලට වඩා දීර්ඝය. මෙසේ වන්නේ යම්කිසි රූපයක් අප විසින් නැසින් දැක තේරුම්ගෙන සියලු මනෝමය ක්‍රියාවලිය හෙවත් ඉන්ද්‍රිය ඥාන ක්‍රියාවලිය නිමවන තුරුම රූපය පවත්නා නිසාය. චිත්තය තම ආත්මයසේ සිතන්න උන්ට වඩා රූපය ආත්මයසේ සිතන්න උන් අනුවනකමින් අඩු බව බුදුරදුන් දැක්වූයේ එහෙයිනි. අසංකත හෙවත් නිර්වාණය පිළිබඳ වාස්තවික එනම් ධනවාචී පදවලින් විවරණය කරන්නේ ඉතා අඩුවෙනි. අසංකත යන්න අජාත අනුප්පන්න වැනි පදවලින්ද හැඳින්වේ. වාස්තවික පදවලින් විවරණය කළ යුතු අවස්ථාවන්හිදී සාන්ත සුඛ ප්‍රණීත වැනි වචන ඒ සඳහා යෙදේ. අපගේ භාෂාව සීමිතව ඇත්තේ අපගේ අත්දැකීම් ප්‍රකාශ කිරීම පිණිස ගොඩනගාගත් සංකල්ප හැඟවීම පිණිස පමණක්යෙන් අසංස්කෘතයේ විස්තර කිරීම පිණිස අවශ්‍ය සංකල්ප හා වචන අප තුළ නොමැත. නිවන අනිර්වචනීය හා අනබිලාප්‍ය දෙයක් යැයි පවසන්නේ එහෙයිනි. නිවන පිළිබඳව අපට සිතාගත හැක්කේ සසර ඇති සියලු දුකින් මිදීම හා සියලු කෙලෙසුන්ගෙන් මිදීම වශයෙනි. එය ූපසම සුඛයක්සේ හඳුන්වන්නේද එහෙයිනි.
නිවන පිළිබඳ අත්දැකීම හුදෙක් නිර්වාණ සාක්ෂාත් කරණයෙන්ම මිස ඒ පිළිබඳ වාද විවාද තර්ක විතර්ක කිරීමෙන් ලද නොහැක. හොඳයි එහෙමනම් අපි නැවත පස්වන පරිච්ඡේදයෙන් මුණ ගැහෙන අතෙක් හැම දිනකටම ආයුබෝවන් තෙරුවන් සරණයි.